අයිබෝවන් අද අවුරුදු මොකක්ද අවුරුද්ද කියන්නේ? ලංකාවේ සිංහල දමිළ මිනිස්සු වගේම මේ ලෝකයේ හැම තැනම විසිරලා ඉන්න හැම සිංහල දමිළ මිනිස්සෙක් වගේම අපේ සංස්කෘතිය ගැන විශ්වාසය කරන අපේ සංස්කෘතිය අගයන බොහෝ දෙනෙක් වල දන්නවා අපි මේ අලුත් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන මේ උත්සවය සමරනවා. ඉතින් මුලින්ම මම ප්‍රාර්ථනා කරනවා ලංකාවේ සිටින අපි ගත්තොත් යාපනයේ ඉඳන් දෙවුන්දරටත් කොළඹ ඉඳන් මඩකලපුවටවත් ඔය කියන මේ සිව් කොන කියන්නේ හතර පැත්තම ආවරණය වෙනකොට සියලුම අපිත් එක්ක සම්බන්ධ වෙන්න නොයන අපි YouTube channel එක බලන හැමෝටම මම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මොකද්ද මේ අවුරුද්ද කියන්නේ? අපි වැඩ කරන ළමයි එක්ක, අපි වැඩ කරන සිසුන් එක්ක, අපි වැඩ කරන පුංචි දරුවොත් එක්ක. අපි අවුරුද්ද කියලා අපි සමරන්නේ මම දකින විදිහට. මම පුංචි දරුවෙක් කියලා ඉන්න කාලේ මට අවුරුද්ද කියලා තිබ්බේ රතිඤ්ඤ කරලක්, ඒ වගේම බමර චක්‍රයක්, නිලාකූරක් පත්තු කරලා රතිඤ්ඤයක් විසික් කරලා ඒ ගන්න අත්දැකීම, ඒ වගේම අපි ගෙදරක් ගානේ ගිහිල්ලා අපි අලුත් ඇඳුම පෙන්නලා මෙන්න මේක අපි අලුත් අවුරුද්ද ගත්ත ඇඳුම කියලා ඒ පෙන්නන එක. ඒ මොමන්ට්ස් තමයි අපි ඉස්සර අලුත් අවුරුද්ද කියලා ගත්තේ. ඇයිද මේ අවුරුද්ද වෙනස්ද? නැහැ. මේ වීඩියෝ එක බලන හුදෙක් දෙමාපියෝ සහ අපේ ආදරණීය දරුවෝ සහ YouTube එකත් එක්ක එක්තර වෙන හැම කෙනෙක්ම දන්නවා අපි 80 90 දශකයන්ට වඩා 2000 දශකයේ සහ 2010න් පස්සේ 2020න් පස්සේ දශක ගොඩක් වෙනස්. මම හැම වෙලේම කියන දේ තමයි මේ ජෙනරේෂන් එක තමයි මේ අවුරුදු කිහිපේ අපිත් එක්ක එකතු වෙන දරුවෝ සහ මේ දැන් අපි කතා කරන මේ නවීන ලෝකයේ සහ මේ නවීන ලංකාව ඇතුළේ දරුවෝ තමයි ඇත්තටම වාසනාවන්තම දරුවෝ. ඒකට හේතුව තමයි එයාලා දකින්නේ මේ ලෝකේ අලුත් දේවල්. අපිට පුළුවන්කම තිබ්බා ඒ අලුත් දෙයට එනකොට ඒ මගහරවගෙන ආව අඩුපාඩුකම්, ඒ කියන්නේ බිඳ වැටීම්, එතකොට අපි ගත්තොත් එම තාක්ෂණයේ පැත්තෙන් ගත්තොත් අඩුවීම අපි හැමදේම දැකගෙන තමයි ආවේ. බැටරි කෑල්ලේ ඉඳලා ලොරි බැටරියේ ඉඳලා ටීවී එකට ගහලා අපිම සාමාන්‍යයෙන් ඒ වගේ තිබ්බ ඒ අලුත් අවුරුදු සමරන එක අපි ඇත්තටම දැක්කේ කළසුදු ටීවී එකකින්. වර්ණ ටීවී එකෙන් දැක්ක ඉතාලම කලාතුරකින්. දැන් හැබැයි අපේ දරුවෝ මම වාසනාවන්ත කියන ප්‍රධාන හේතුව තමයි ගොඩක් තාක්ෂණයේ පැත්තෙන් ඉස්සරට ගිහින් ඉන්නවා. මේ වීඩියෝ එක බලන්නෙත් ඔයාලගේ ෆෝන් එකෙන් හෝ ලැප්ටොප් එකෙන් හෝ ටැබ් එකෙන් ස්මාර්ට් ෆෝන් එකෙන් මොකෙන් හරි බලන්න. ඉතින් ඔයාලා දන්නවා අපේ දුව දරුවෝ දන්නවා අපිට මොන තත්ත්වයන් ආවත් මොන අපහසුතාවයන් ආවත් මෑතකදී ඔයා දන්නවා දිට්ටුවා අපේ සුළුකුණාටු ආවා අපේ ලංකාවට. අපේ කියලා කියන්නේ නෑ රයිට්. දිට්ටුවා සුළුකුණාටු අපේ ලංකාවට ආවා. ඒ වගේම මේ මෑතකදී ඔයාලා දකින්න ඇති ටිකක් නේද ෆෝල් ප්‍රශ්නයක් ආවා. ලෝක මේ තත්ත්වයක් හැම. හැබැයි ඔයා බලන්න නිකමට කල්පනා කරලා ඔය මොන දේ තිබ්බත් අපේ අම්මා තාත්තා, ඔයාගේ අම්මා තාත්තා මේ අවුරුද්ද ලස්සන සමරනනේ ඔයාලත් එක්ක. මේ රෙකෝඩ් එක කරන්නේ අවුරුද්දට කලින් දවසේ. හැබැයි මේ වීඩියෝ එක බලන්න ඔයාලා අලුත් අවුරුද්දේ. ඔයාලා කල්පනා කරලා බලන්න නිකමට ටිකක් හැරිලා බැලුවොත් එහෙම අපිට එහෙම එකක් අපේ ගෙවල් වලින් තාත්තලා අඩුවක් පෙන්නුවේ නෑනේ. අම්මලා එහෙම ලොකු පුතේ මේ දවස්වල මේ ටිකක් තෙල් ගෑස් එක වැඩි, ෆෝල් වැඩි, හැමදේම ගණන් පුතේ මේ සැරේ. නිකමට අහන්න එහෙමයි කියලා අඩු කරාද කියලා ඔයාලගේ දේවල් නෑ. ඒ තමයි ඔයාලගේ දෙමව්පියෝ. ඒ තමයි යාළගේ ආදරේ. කිසිම ආකාරයක අඩුවක් වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයත් දැනගන්න ඕනේ ඔයාගේ තියෙන වගකීමෙත් අඩුවක් නැතුව ඔයාලට දෙන්න. ඔයාලට තියෙන මොකද්ද වගකීම ඔයාලට තියෙන එක? නම්බර් 1 ඉගෙන ගන්න එක. නම්බර් 2 ඉගෙන ගන්න එක. නම්බර් 3 ඉගෙන ගන්න එක. හරි. ඉගෙන ගන්න එක පැත්තෙන් ඔයාලට දෙන්න පුළුවන් උප්පරිම දේවල් ටික අනිවාර්යෙන් දෙන්න ඕන. ඔයාලට ගන්න පුළුවන් කලර්ස් හැමදේම ඔයා ගන්න ඕන. එලා බලාපොරොත්තු වෙන ඔයාගේ රිසල්ට් එක, ඔයාගේ ඉස්සරහ ගමන අනිවාර්යෙන් අධ්‍යාපන පැත්තෙන් නිර්මාණය වෙනවා. ඉතින් මේ අවුරුදු සීමාවේ මේ දවස් කිහිපය සතුටින් ගත කරන්න. මොකද මේක තමයි අපි ඉඳන් ඔයාලට කියන දේ. මොකද අපි මොන දේ කළත්
අපි සාමාන්‍ය මිනිස්සු විදිහට එකතු වෙන්නේ සතුට බෙදාගන්නේ මේ වගේ කාල සීමාවල් ඇතුලේ. හරි. එතකොට අපි අපේ අනිත් ආගම්වල යාළුවන්ටත් වගේම වල හැමෝටම මේක ෂෙයා කරගන්න ඕන. ඒතර තමයි සතුට තියෙන්නේ. ඉතින් මේ කාලේ වල දන්නවා ආච්චිලා සීලා නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝම ගෙදර ඉන්න මේ වෙලාවේ ඇවිල්ලා. සමහර මේ වීඩියෝ එක එක්කම බලනවා ඇති. ඔතන තමයි සතුට රැඳිච්ච තැන. ඉතින් ඒ හින්දා ඔයාලගේ devices games ගහනේ වරම පොඩ්ඩක් පැත්තකින් තියලා අපි දරුවෝ නේද? අයියලා අක්කලා අම්මලා තාත්තලා තේ චුට්ටක් එකතුලා කෑමක් එම හදාන පොඩි කයියක් එම ගහලා සෙල්ලමක් එම එළියට පාල්ලේ පැනලා කරලා ඒ දේවල් තමයි මේ අවුරුද්දේ වෙන්න ඕන. ඉතින් ඒ හින්දා හැමදාම වගේම ගිය අවුරුද්දෙත් මම විශ් කරා මේ අවුරුද්දෙත් මම විශ් කරනවා ඔයාලට. අලුත් අවුරුද්දේ මේ ආව අලුත් හෝරා කිහිපය මේ ආව සුබ නැකත ඉස්සරහට තියෙන නැකත් ටික සියල්ලම එකට එකතු වෙලා හැමෝම සමරන්න අනිවාර්යෙන් ඒ ටික කරන්න අනිවාර්යෙන්. ඒ වගේම මතක් කරනවා අපේ ndos.lk වෙබ්සයිට් එක ඒ වගේම සුරේෂ් ගමන් ඉංග්‍රීසි මගේ YouTube channel එක ඔයාලගේ ඉංග්‍රීසි ක්ලාස් එක සහ අපේ සියලුම අංශවල හැමෝම ඔයාලට අපි එක විශ් එකක් දෙනවා. ඒ විශ් එක තමා ළමයි. ඔයාලා මේ ඉන්නේ ලස්සන ලෝකයක ලස්සන රටක හොඳ තැනක ඉන්නේ. ලොකු අරමුණක් දිහා බලාගෙන අපි යන ගමනකින්. ඉතින් ඒ ගමනට අපි අනිවාර්යෙන් ඔයාලත් එක්ක සපෝට් එක දෙනවා. ඔයාලගේ ගමන සාර්ථක කරගන්න. ඉතින් ඒ හින්දා මේ ලැබපු අවුරුද්ද ඔයා හිතන්නේ කොහොමද? වගේ අම්මා තාත්තා හිතන්නේ කොහොමද? ඒ හැම ආකාරයෙන්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඔබට ප්‍රාර්ථනා කරනවා. වගේම අපිත් එක්ක හැමදාම අපේ පිටිපස්සෙන් ඔයාලා පිටිපස්සෙන් ඉන්න අපේ ආදරණීය දෙමව්පියෝ මේ වෙලාවේ කිසිම අඩුවක් නැතුව ඔයාලට මේ හැමදේම ලබා දුන්නු අපේ ආදරණීය දෙමව්පියන්ටත් අපි තාමත්ම සුබ නවසරක් වේවා කියලා සහ දීර්ඝායුෂ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ළමයි අපේ මේ දවස් ටික පහුවෙලා අපි අලුත් පන්ති ටිකෙන් අපි හම්බෙමු ළමයි. අපි නතර කරපු තැනින් ඊට පස්සේ අපි අවුරුද්දෙන් පස්සේ කතාවත් එක්ක අපි එකතු වෙමු. ඉතින් මේ තමයි අපේ ඉංග්‍රීසි ක්ලාස් එකේ පණිවිඩය සොරේස් සර්ගෙන් ඔයාලට හම්බ වෙන. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ විශ් එක දාන්න කමෙන්ට් එකක් විදියට අපි නග ළමයි අවුරුද්දෙන් පස්සේ අපි අවුරුදු ක්ලාස් එකේ